මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝනවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ දත්තවලට අනුව අවුරුදු 60ට වැඩි ජනතාවගෙන් 35%ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව නොදිරීම හේතුවෙන් වාර්ෂිකව 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන බවත් ඉන් 4,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මිය යාමට හෝ ආබාධිත තත්ත්වයට පත්වන බවයි. අමාත්‍යවරයා පවසා සිටියේ මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් 41% ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඒ බව පවසා සිටියේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මක භාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලෝක බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින්